දරුවන්ට ජීවිතයම තිත්ත වෙලා තියෙනවා කවුරු හින්දාද? දෙමව්පියෝ හින්දා. සමහර දරුවෝ ප්‍රාර්ථනා කරනවා මේ වගේ අම්මලා තාත්තලා අය හම්බෙන්නවත් එපා කියලා. ප්‍රාර්ථනා කරනවා. සමහර දරුවෝ අම්මලාගෙන් අහනවා මොකටද හැදුවේ කියලා. එහෙම දෙමව්පියොන්ට එක දරුවෙක් සැලකුවේ නැත්තම් ඒ දෙමව්පියෝ අනික් දරුවන්ගේ ගොඩට ගිහිල්ලා අර දරුවා පුදුම විදිහට පීඩනයට ලක් කරනවා. දරුවෝ දෙමව්පියොන්ට සලකන එකේ ගැටලුවකට වඩා සමහරක් වෙලාවට දෙමව්පියොන්ගේ වෙනස්කම් දරුවන්ට දරා ගන්න අමාරුයි. මේ ලොකු කාලේ නෙමෙයි. දකින්නදී අර පොලිසියට ආවා පුංචි දරුවෙක්. අම්මයි තාත්තයි ඇඳේ නිදා ගන්නවලු මට බිමින් නිදා ගන්න කියනවලු. මෑතක. ඇයි බලනකොට ඒ කාට හරි ඒ කට්ටිය දෙන්නට දෙන්න කියනවා මේ දරුවා මගේ නෙමෙයි. මේ වගේ තමයි දෙමව්පියෝ අප්පිරිය වෙන එක පටන් ගන්නෙ. තමන්ගේ දරුවා ගැන තමන් සැක කරනවා. මේ වගේ දුක් විඳින්නේ කවුද? ඒ දරුවා ගැඟ හැමතැනම සිගරට් කොට වලින් පුච්චලා. මේ අවුරුදු 8ක 9ක විතර පුංචි දැරිවියා. අපි දැක්ක පහුගිය දවස්වල සමාජ මාධ්‍යවල අර දරුවාගේ බෙල්ලට පිහිය තියාගෙන ඉන්නවනේ. අම්මට වීඩියෝ කෝල් එකක් කරන් කියනවා රටින් සල්ලි දාපන් නැත්තම් බෙල්ල කපනවලු. සමහර දෙමව්පියෝ ඉන්නවා පුංචි දරුවෝ ළඟට ගෙන්න ගන්න. ආයිතින් කියන්න දෙයක් ඇයිනේ අම්මා තාත්තා එපා වෙනවා කියන එක. ගෙන්නගෙන කියනවා මට පහුගිය දවස්වල ඔය දරුවෙක් කියන්නේ ඔය නැගෙනහිර පැත්තට පොඩ්ඩක් බර වෙන්න. හමුදුරනේ මල්ලිව ගෙන්නගෙන ගිරේ අරගෙන තාත්තා කියනවලු මල්ලිගේ ගිරේ ඇඟිල්ල ගිරේට තියලා මම ඒ කියන විදිහටම කියන්න. උඹලගේ අම්මගේ ඇඟිලි කපන්න හිතන් ඉන්නේ මම මෙහෙම. තියෙන ම්ලේච්ඡ ගතිය. එතකොට පොඩි එකා කෑ ගහලා අඬනවා. කවුද සතුටු වෙන්නේ? තාත්තා සතුටු වෙනවා. තාත්තා සතුටු වෙනවා. සේරටම දෙමව්පියෝ වෙන්න බෑ. නැත්තම් කොහොමද ඔය දැන් මේ තාත්තලාම නෙමෙයි මට ඉතින් ඕන තරම් තියෙනවා කියන්න. මම මේක මේ වෙලාවේ කියනවා අම්මලා තාත්තලා මේ වහලා හැදෙන්න ඕනේ. අවුරුදු 4ක විතර ගැහණු දරුවියා උස්සගෙන ඇවිල්ලා මගේ වාහනේ ගාවට ආවා. හාමුදුරනේ කෙල්ලයි මමයි විතරලු ඉන්නේ. මේවා ඉතින් ඕන තරම් අපේ ළමා හා කාන්තා කාර්යාංශේ පොත්වල තියෙනවා. මමයි දුවයි විතරලු ඉන්නේ. මං කිව්වා අම්මා දාලා ගියාලු. ඒ පුංචි ගෑනු ළමයා කොච්චර අම්මට සාප කරයිද? ගෑනු දරුවෙක් ගාව අම්මා කෙනෙක් ඉන්න ඕන කාලයක් තියෙනවා. ඊට පස්සේ අපි හරි උජාරුවට කියනවා නේද විදේශ විනිමය වැඩිපුරම ගේන්නේ අපේ ශ්‍රමිකයෝ කියලා. අම්මලා කියලා. ඒවා උජාරුවෙන් කියන්න ඕනේ නේද? අපි හරි ලොකුවට කතා කරනවා.
ළමහා කාන්තා කාර්යාංශ තොරතුරු ගත්තාම සමහර දරුවෝ අනාරක්ෂිත කියන කොටට වැටෙනවා. ඇයි ඒ? අම්මා රට. අපි ලොකුවට කතා කරනවා මැද පෙරදිග රැකියා කරන කට්ටියගෙන් එන සල්ලි ගැන. ඒ දරු පවුල් ගැන කවුද කතා කරන්නේ? ඒ දරුවන්ට බොහොම පුංචි කාලයක් තියෙනවා. අම්මලා ඇවිල්ලා කියනවා හාමුදුරුවනේ අවුරුදු 10ක් හිටිය රට. එනකොට දුව නැති වෙලා, පුතා නැති වෙලා කියන විදිහට මම සල්ලි දැම්මලු. තාත්තා විනාශ වෙලා. හාමුදුරුවනේ දැන් මට දුවත් නැහැ පුතත් නැහැ කියනවා. අද උදේ කිරියම්ම කෙනෙක් ඇවිල්ලා කියනවා දුවෙක් එක්ක. අම්මයි තාත්තයි දෙන්නම හාමුදුරුවනේ මත්ද්‍රව්‍ය වලට බැහැවිලා ඇතුළෙලු. අඬා කියන්නේ මේ පොඩි කෙල්ල බලාගෙන ඉන්නේ මම කියලා. පින්නතුන්ට පැහැදිලිද දරුවෝ විඳින දුක? ඉස්කෝලේ යනකොට අම්මා තාත්තා ඉන්න ඕන දරුවෝ. මොන්ඩිසෝරි යනකොට ඉන්න ඕන දරුවෝ. හරියට දරුවෝ දෙමව්පියෝ හින්දා පොඩි කාලේ ඉඳන් අර සමාජෙන් කොන් වෙනවා. දෙමව්පියන්ගේ ඇතම් ක්‍රියාකාරකම් නිසා දරුවෝ අපරාධකාරයෝ වෙනවා. එනිසා මම යෝජනා කරන ඔය දරුවන්ට දෙමව්පියෝ එපා වෙන විදිහට වැඩ කරන්න එපා.